ආයිබෝවන් සුප දවසක් ඔයාලා හැමෝටම. The AgriLife YouTube නානිකාවට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මොකද්ද මේ කරන්නේ? වලක් ඇතුලේ තවත් වලක් හරනව නේද? ඉතින් අද අපි බලමු ගස් ලැබු පැලයක් නිවැරදිව හිටව ගන්න කොහොමද කියලා. අද ඔයාලට ගොඩක් වැදගත් කරුණු ටිකක් කියලා දෙනවා. ඒකින්ද වීඩියෝ එක අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න. ඉතින් අපි ගොවිතැන් කරනකොට තවත් කෙනෙක් කරන දෙයක් අත්හදා බලනවා නම් අපි බලන්න ඕන එකටම අපේ ප්‍රදේශයට දේශගුණික තත්ත්වවලට ඒ දේ සුදුසුද කියලා. ඉතින් යාළුවනේ මේ වගාව ආරම්භ කරන්නේ කල්පිටියාර දත්වීපේ තලවිද ප්‍රදේශයේ වැලිපසක. ඉතින් අපි ඊළඟට කතා කරමු ඇයි මේ විදිහට වලක් ඇතුලේ ගස් ලැබු පැලේ හිටවන්නේ කියලා. ගස් ලැබු කියන භෝගය ගහ උසට හැදෙන නිසා අපි මුලින්ම විශේෂ සැලකිල්ලක් දෙන්න ඕන මේ ගහේ සංධාරණය පිළිබඳව. ගහකට හොඳ සංධාරණයක් ලැබෙන්නේ හොඳ මූල පද්ධතියක් තුළින්. ඉතින් අපි මේ විදිහට ගස් ලැබු පැල වලක් ඇතුලේ හිටවලා කරන්නේ ශක්තිමත් මූල පද්ධතියක් මේ ගහට හදලා දෙන එක. මේ නිසා අධික සුළං සහිත කාලවලදී ගස් ලැබු ගස් කඩාගෙන වැටෙන්නේ නැතුව ඔයාලට ආරක්ෂා කරගන්න පුළුවන්. තව මෙතනදී පොළව මතු පිටින් දුවන මුල් ප්‍රමාණය ඉතාමත් අඩු වීම නිසා අපිට අතුරු භෝගයක් වගා කරන්න ඒ වගේම ගස් ලැබු වගාවේ වල් පැල මර්ධනයට ඉතාම පිටුවහලක් වෙනවා මේ ක්‍රියාකාරකම. ඉතින් යාළුවනේ මේ වෙරළබඩ ප්‍රදේශයක් හින්දා මෙහි කාලගුණේ නිතරම පුංචි හරි සුළං තත්ත්වයක් තියෙනවා. දැන් ඉතින් පැරටික ඉඳුවට පස්සේ මේ විදිහට වලක් ඇතුලේ තියෙන හින්දා හුළඟට හෙලවෙන එක අඩු වීමෙන් ඉක්මනින් මුල් අල්ල ගන්නවා. දැන් අපි බලමු ගස් ලැබු පැලයක් කොහොමද හිටව ගන්න කියලා. බීජ හිටවපු දවසේ ඉඳන් මාසයක් වගේ ගත වෙද්දි මේ පැල ශ්‍රේෂ්ඨයේ හිටවන්න පුළුවන්. වලක දිග පළල අඟල් 9ක් වගේ, ඒ කියන්නේ උදරතලයේ පළලට කපා ගත්තාම ඇති ගැඹුර අඩියක් වගේ වෙන විදිහට වලවල් ශේෂ්ත්‍රය කපා ගන්නවා. ඊට පස්සේ මේ වලවල් වලට කොම්පෝස්ට් අහුරු දෙකක් වගේ දාගෙන ගිහිල්ලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මේ වල ඇතුලේ පොඩි වලක් හදා ගන්නවා මේ ගස් ලැබු පැලේ හිටවලා තියෙන පැකට් එකේ ප්‍රමාණයට ඇති වෙන්න. දැන් ඉතින් මුල් කැඩෙන්නේ නැතිව ගස් ලැබු පැලේ පැකට් එකෙන් අයින් කරගෙන පරිස්සමට මේ විදියට හිටව ගන්නයි තියෙන්නේ. තව දෙයක් කියන්න ඕන යාළුවනේ. අපි මේ අක්කර දෙකක වගා භූමිය දෙකකට බෙදලා එක කොටසක එක වැරයිටි එකකුත් අනිත් කොටසේ තවත් වැරයිටි එකකුත් තමයි හිටුවේ. ඉතින් තිබ්බ වැඩ කටයුතුත් එක්ක මේ දෙවෙනි වර පැල හිටවීම අපිට කරන්න ටිකක් පහ වුණා. ඒ කියන්නේ තවානේ පැර ටිකක් උස ගියා. ඉතින් එතකොට අපි කරේ අර වල ඇතුලේ හාරගත්ත වල තවත් ටිකක් ගැඹුරට හාරගෙන ගස් ලැබු ගහේ කඳ කොටසෙන චුට්ටක් යට වෙන විදිහට කොහොම හරි පැලේ වල ඇතුලේ හිටව ගත්තා. ඉතින් මේ විදිහට තවානේ පැල උස යාමත් එක්ක කඳේ සෙන්ටිමීටර 2-3ක වගේ කොටසකුත් යට වෙන විදිහට පැල හිටුව ගත්ත ගස් ලැබු වගාවේ කොටසේ අපි අත්දැක්ක වෙනස තමයි ගස් ලැබු ගස් වර්ධනය වුණයින් පස්සේ පොළොව මතු පිටින් ඉතාමත් අඩු මුල් ප්‍රමාණයක් තමයි දකින්න පුළුවන් උනේ. ඒ වගේම කුණාටු තත්වයකදී වුණත් එක ගස් ලැබු ගහක්වත් මේ කොටසේ කඩාගෙන වැටුනේ නැහැ. ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ විදියට වලක් ඇතුලේ හිටවුවාම මුල් කුණු වෙන්නේ නැද්ද කියලා. මෙහි තියෙන වැලි පසක් හින්දා හොඳින් ජල වහනය සිද්ධ වෙනවා. ජල සම්පාදනය කරාට පස්සේ වලේ වතුර රැඳිලා හිටින්නේ නැහැ. හොඳට ජලය පස ඇතුළට කාන්දු වෙනවා. ඒකින්ද මුල් කුණු වෙන ප්‍රශ්නයක් මේ පසේ ඇති වෙන්නේ නැහැ. පැල ක්ෂේත්‍රයේ හිටවලා මාස 2ක් වගේ යනකොට හෝස් එකෙන් වතුර දාන්නත් පටන් ගන්නවා. එතකොට ජල සම්පාදනයත් එක්ක නිකම්ම මේ වලවලුත් බැහිලම යනවා. ඉතින් යාළුවනේ මේ වල ඇතුලේ ගස් ලැබු පැලේ හිටවන ක්‍රමය වැලි සහිත නොවන පසකට නම් සුදුසු නැහැ. හේතුව ජලය රැඳිලා මුල් කුණු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි හින්දා. වීඩියෝ එක දික් වෙන හින්දා කියන්න බැරි වුණු තවත් වැදගත් කරුණු කිහිපයක්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඉතින් ඒවත් අමතක නොකර බලන්න. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න. අනිත් යාළුවන්ට ෂෙයා කරන්න.
ඔයාලා හැමෝගෙම ගොවිතැන් කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.